මූල්‍ය වංචා ගැන කියන්නේ ලංකාවෙන් පිටරට ගන්නවා කියලා මිනිස්සුયો කතා කරලා නෑ පුතේ එකමඩේෂන්ස් වලට එහෙම මෙහෙ සල්ලි අය කරන්න එහෙම බැහැ. සැලරි එක මට ගන්නත් බැහැ. ඒවා මෙහෙ හීන. මොකද ඒව කරන්න බැහැ මෙහෙ. මොකද ඔයා එග්‍රීමන්ට් එකක් අත්සන් කරලා එන්නේ එම්බසියේ. ඒ එග්‍රීමන්ට් එක අනුව ඔයා ඉතින් හැමෝටම සුබදවසක් වේවා. අලුත් අවුරුද්දක් පටන් ගන්නවා. ඉතින් මම විශේෂ වීඩියෝ එකක් තමයි ගෙනාවේ. මේක මූල්‍ය වංචා ගැන. කියන්නේ ලංකාවෙන් පිටරට ගන්නවා කියලා මිනිස්සුયો කතා කරලා ජොබ් දෙනවා කියලා බොරු කරන ඒ වගේ දෙයක් ගැන කියන්න තමයි මම මේ වීඩියෝ එක අද හදන්න හිතුවේ. ලංකාවේ වෙච්ච අනතුරු ආපදා ඒ තත්ත්වයත් එක්ක මිනිස්සු බලන් ඉන්නේ කොහොමද ඉස්සරහා ගොඩදා ගන්න කියලා. ඒ අනාගතය හදන්න කියලා. මේ වගේ අවස්ථාවකදී ඉක්මනින් රැවටෙන්ඩ තියෙන අවස්ථාව වැඩි. ඇත්තරම හොඳ රටකට යන්න හොඳ ඔපචුන්ටයක් ගණ්ඩ මිනිස්සු කැමති. ඉතින් ඒවගේ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන මිනිස්සු කරන වංචාවක් ගැන තමයි මම අද කියන්නේ. රෝෂාන් මදුරක් පෙරුම මට සම්පූර්ණම හරිට මතකනෑ. මම ඒගේ ෆොඩෝස් එයගේ නම තියෙනවා බෑංක එකකවුන්් බොයිස් ඒදේවල් තියෙනවා මම වීඩියෝගේ පෙන්න්න නොඒවා. ඉතින් මම ස්ටෙප් බයි ස්ටෙප් කියන කොහොද එයා මොනාද කිව්වේ මොනවගේ දෙයක්කටද මේ ඇමරිකාවට ගණ්ඩ හදන්න කියලා. ඉති මේක විශේෂම කාරණාවද සමහරක් අය ලක්ෂ 10 15 ඒවගේ ලොකු මුදල් ඉල්ලනවා. ඉතින් මෙයාගේ ටාගට් එක පොඩි මුදල් ලක්ෂයක් වගේ වැනි පොඩි මුදලක්. ඉතින් එතකොට මනුස්ස ඉක්මන්ට ඇල්ලෙන ඒනේ මනුස්සෙක් ඉක්මන්ට මේ වංචාඩු ගොදුරෙනවා වැඩි. ලක්ෂයක් වගේ මුදලක් වියදන් කරලා ඇමරිකාවගේ රටකට යන්න ඕන කෙනෙක් එක පයින් කැමතින්. ඉතින් ඒ නිසා මේ අවස්ථාවෙන් එයාට මනුස්සය ගොදුරු කරගන්න පුළුවන් ගොඩ. ඉති ලක්ෂයක් වගේ මුදලක් කොච්චර නැති බැරිවුණත් කොහොමරි වටපිටාවෙන් හරි හොයලා සල්ලි හදාගෙන අවස්ථාව ලබාගන්න මිනිසු පෙළමෙන. ඉතින් මෙයා ජොබ් එක හොල දෙනවා කියලා කියන්නේ ජොන්සන්න් ජොන්සන් එක. ඉතින් ජොන්සන්න් ජොන්සන් කිව් හම දන්නවා ගොඩක් ලෝක ප්‍රසිද්ධ ලංකාවයි ප්‍රසිද්ධයි. ඉතින් මේක ප්‍රඩක්ස් ගැන දන්නවා. ඉතින් මේ වගේ ජොබ් එක තමයි එකන මේ කම්පැනි එක තමයි ජොබ් හදල දෙන්න. ඉතින් එයා මට කතා කරේ සාමාන්‍යෙන් මෙහි වෙලාවෙන් රෑ අටට විතර මෙහිලා රෑටට කියන්න එහිට සාමාන්‍යෙන් උදේ වගේ ටයිම්මක් වැටෙන්නේ. ඉති ප්‍රධානම කාරණාව තමා මගේ ඩීටේල් ශාල කියන්න එයාට ඕන කිව්වේ මගේ පාස්පෝර්ට් එක හිතරයි. පාස්පෝර්ට් එක යවලා ඊට අනි පැත්තට සාමාන්‍යෙන් උදේ අට විතරවගේ වෙද්දි මට උෆලට එක අදාල තිබ්බ. ඉතින් හිතන්නකෝ සාමාන්‍යෙන් ලංකාවුණත් කම්පැනී එකක ඉගැනේ මෙයා වැඩ කරන කම්පැනිකු එයා ජොබ් හොයල දෙනවා කියලා කියන්නේ. සාමාන්‍ය ලංකාවෙත් එච්චරික්මට ඔෆොල්ලිටක් ගන්න පැති ප්‍රධාන සැක හිතන කාරණාව. එති ඊට පස්සේ මේ ඔෆොල්ලටගේ වූහම් මම හොල බැලුව මේක මුණත් තියෙන කියලා. ඉතින් කියන අඩුපාඩු පෙවුණ මම මගේ ඩීටෙල්ස් හයිට් කල්ල තියෙන්නේ. මොකද ඔවල්ට මේ කියන්නේ මේක දැනගෙන තවත් අර වංචාවකට අහුවෙන්ඩ එපා කියන දේනේ මගේ ඩීටෙල්ස් ඇත්තනම අවශ්‍යනය කියලම හිතනවා. ඉතින් මේ ලෙට එක බලන්න පොඩ මේ තින ඔරිජිනල් ලෙටේක ඔරිජිනල් ලකුරු මේ වෙනස් සකුරු වල්ඩ මෙතරම් බලාගන්න පුළුවන් ලෙටගේ ඔරිජිනල් ලෙට ටයිප්යකෙන් ෆොන්් වෙනස් මේ අයිගැන් නිකං අර එඩිට් කරපු ෆොන්ට ඇත්තමයි තියෙන්න මෙතන. ඉතින් මේ වගේ ඉශස් ගොඩත් තියෙනවා. ඒවගේ තැන් මට චෙක්කුණමම ඒක හයිලයිට් කරේ. ඉතින් තව ඒ වගේම මෙතන තියෙන සයින් එක සාමාන්‍යයෙන් ඔෆිස්සේක සයින් එකක් එකන ඔෆිසගේ සයින් එක නෙමෙයි මේ තියෙන සීල් එක සාමාන්‍ය සීල්ලක් හද්දි කම්පැනි එකක කම්පැනික නම තියන්නෝත්. ඉති මේක නිකන් නිකම්ම නිකං චාර් කියන සීල්ලයක් විතරහිති. එය මෙතන මේ සීල් එක ෆේක් හිතනවා සියටස්ුව මම හරි කියලා. මොකද එහෙම මොකක්ද කම්පැනි එක ඉච්චාරකෝට ඉච්චාර තින හැම කම්පැනික මෙතනත් ඉශෝයක් තියෙනවා. ඊට පස්සේ එයා ටික වීස වලටනම සල්ලිල්ලන්නේ අපිට සාමාන්‍යෙන්
විස්සක දෙන්න නම් සල්ලි ගන්නවා කියලනි ගොඩක් අය මේක කියන්නේ ඒගෙන් වංශා කරන කට්ටි ගොඩක් කියන්න එහෙම ඉති මෙයා එහෙම නෙමෙයි මෙයා එම්බසි එකට එකන අපට එපොයිමන්ටද එම්බසි එකයි මෙඩිකල් එකයි ඒ දේවල්ලට එපොයිමන්ට අදාගණ්ඩ තමයි මෙයා සල්ලිගන්න එන්න එතනදී මොකොද ලංකාවේ ඒක මේ අපි එම්බසිකට යන්නේ ලංකාවෙන් මිඩිකල්ල එකත් කරන්න ලංකාව තකොට මෙතන අපි ලංකාවේම දේකට මුදල් දෙන්න කියලා අපට එතනත් පොඩි විශ්වාසයක් ගොඩනගෙන ඉති මෙයා ඉල්ලන්නේ ඒදේවල්වලට 92,000 වගේ මුදලක් ඉති එතකොට ඒගන මුළු මුදල ඇමරිකාවල්ට යන්න ඒ එම්බසි ෆිය එකයි මෙඩිකල් ෆිය එකයි විතරයි ගෙවන්න ඕන අපිති ඉතුරු කෝම් ෆ්‍රී ඉතින් 92,000 වගේ මුදලක් ය ඉල්ලන ඉති මෙතන සැලරියක විදිහට පැයකට ඩොල 30යි 720ක් ඉතින් ඩොල 30ක් කියලගත්තො සාමනින් දවසට ඩොල 240ක් වගේ වැටන කියන්නේ ඔයගින් අවස් වලට ඉති එතකොට දවසට 70,000කට වැඩි පඩිය ඉති 92,000 වෙලා දවසක පඩිය 70,000යි කියල බෙලලා කුඩා කට්ටිය මේකට ඇන්දෙන අනිවාරෙන් අහුවෙන මොකද ප්‍රශ්නයක් නෑන 92,000යි මේකත් ලංකාව වැඩ ටික මේ 92,000 දීලා මට දවස්සෙන් කවා කරගන්න පුළුවන්න කියලා මේකට ගොඩක් අය අහුවෙන ඉතින් මේ අහුවෙන් නිසා තමා මෙයා මොනාද කියන්න කියලා පිවරෙන් පිවර අවසාහන්ටනක හොයාගණ්ඩ හොයලා හැමෝම් දැනුවත් කරන්න ඕන නිසා චැනල්ලෙත් සාමාන්‍යෙන් වීඩියෝස් බලනවා ඉතින් මේක ෂයා කරන්න නොදන්නයට සාමනෙන් අවුරුදු 18-19 ගොඩක් අසනන වෙලා වගේ ඉන්න කට්ටිය මේකට අනිවාරෙන් අහුවෙන මෝද ලක්ෂයක වගේ ගානක් කියන්නේ කොහොම හරි නායක් කියලා හොයාගණ්ඩ පුළන් ඕනගෙනට මේ වගේ හොඳ රටකට යන්න හැමෝම කැමති ඉතින් මේකට ගොඩක් අය හු වෙනවා කියලා දන්න නිසා මං පොඩ්ඩක් පලෝකරගෙන ගියා මෙ අමුණනාද කියන්න කියලා ඉතින් ඉස්සල්ලාම යා එම්බසියකට සල්ලි ගෙවන්න ඕනේ ඒක විතරයි තියෙන්නේ එහෙම කියලකිව ඉතින් ඊට පස්සේ එයාමගෙන් ඩීටේල් සිල්ලගෙන කියන්න අප පාස්පෝට් උපැන්න ඒ වගේ දේවල් ඉල්ලගෙන එයා ලෝය කෙනෙ කරහා ඒ පොයිමට දානෝ කියන ඉට පස්සේ කියන ඉස්සල්ලාම කියනවා එම්බසිකට ෆීගවෙලා ඒ වැඩ ටික් කරගන්න ඒ වැඩ්ටික් කරල වෙල්ලා ඉට පස්සේ එහෙන් එම්බසිවාම විසගයනවා ෆ්ලයිට්ටිකට කම්පැනිගෙන් දාලා දෙනවා ඉවස එන්ඩ විතරයි තියන්නේ කියලා ඊට පස්සේ සාමාන්‍යෙන් පැය 5-6ක් වගේ ගිහම් එයා කියනවා ඩේට්ස් නෑ ඩේට්ස් ගණ්ඩ මාරුයි ඉක්මන්ට ඉගැන චොබ් එකට මාව ඉගෙන් මාව කියනද මට හරි තව කවුරහරි කතා කරන කෙනට යාව ගණ්ඩ ඕන කියලා එ නිසා ඩේට්ස් නෑ එපමෙන්ට් දාගණ්ඩ ගොඩක් කල්යන හින්ද එයාගේ ලෝ කෙනෙක්ගි මාර්ගෙන් ඒ එපමන්ටේ දානවා කියලා එයා අය මේ අපේ සල්ලිගන්න ඒගැන ලෝය ඒ පොයිමන්ට එකට එම්බසි පිය එකයි මෙඩිකල් ෆිය එකයි ඒ දේවල් ගියවනවා කියනවා ඊට පස්ස අපි ලෝයට දාන්නඩුවන ලෝය ලංකාවේ ලංකා බෑංක් ඩීටේල් ගත්තම මට වුවේ ලෝගෙන් නම්බ එකක්වත් නමක්වත් කිසිම දෙයක් කතා කරන්න මුකුත්තයා දෙන්න නෑ ඉතින් මේ කෙනා ඇමරිකාවේ නම්බ එකකින් තමයි කතා කරන්න ඇතරම ඇමරිකාවේ ය හරි ටයිම් එක බල්ල තම අපිට කතා කරන්නේ මේ ඇමරිකාවෙන් දම් කතා කරලා ඒ විස්තර කියනවා එය ඉස්සලාමකිව එම්බසිකට අපිට ෆීගවන්ඩ කියන ඊට පස්ස කියන එපවිමන් ගන්න අමාරුයි එම්බසිගේ ලෝඉන්නවා ලෝයට කියලා ඒ කරලා දෙන්න කියලා ඉති මම ඒ දේටක් කැමතුනා එතුර මට හිතුනා සාමාන්‍යෙන් රේගන් එම්බසි එකක සාමන මනුසගේ පොයිමට වෙනස් කරනගෙන ලොකු ගණ්ඩක් තියෙන්නවන්නේ ඉති එයා අවුරුදු 20-25ක් විතර ඇමරිකාවල ඉන්නාකිව මේක කොහොමද කරන්නේ මොකක්ද වෙන්න කියල බලන්න නිසා මම හා කිව්වා සල්ලි ගෙව්වෙන සල්ලි ගෙවන් ටිකටික අප පරක්කු කර නෑපුතේ කමඩේෂන්ස් වලට එහෙම මෙහෙක් සල්ලි අය කරන්න එහෙම බැහැ සැලරිය එක මට ගන්නත් බැහැ ඒවා මෙහෙ හීන මොකද ඒව කරන්න පැහැ මෙහේ මොකද ඔයා එග්‍රිමන්ට් එක කස්සන් කරලා එන්න එම්බසියේ එග්‍රිමන්ට් එක අනුව ඔයාගේ සැලරික ඔයාට වැටෙන්නේ ඒවා මෙහෙ ගන්න බැහැ මම මගේ ගෙදර නතර වෙනවා ඔයා ඉන්නවට $1 එකක්වත් ගන්න නෑ ඔයාගේ හරි කෑමටවත් මොනාටවත් මම ගන්නෙ නෑ මේ හිටපු අයගෙන් අරගෙනත් නැහැ මේ එහෙම ගන්නෙත් නෑ සැලරි එක ඔයාට ලැබෙන්නේ එහෙම ඔයා වැඩ කරලා මට සැලරි එක ගන්න මෙහි රටේ එහෙම සිස්ටම් එක මම නම් දන්නේ නැහැ එහෙම නැහැ නැහැ පුතේ එහෙම එකක් නැහැ එහෙම වෝටර් බිල්ස් මේ පවර් ඉලෙක්ට්‍රිසිටි එහෙම ටෙලිෆෝන්ස් එහෙම ප්‍රශ්නයක් නැහැ මොකද මට පුතෙක් ඉන්නවා ඉතින් මෙහි 4-5 දෙනෙක් හිටියත් මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි
මට එහෙම ප්‍රශ්නයක් නෙමෙයි මම මෙහෙ මට තව මයිනින් ෆාම් එකක් තියෙනවා ක්‍රිප්ටෝකරන්සිස්. ඉතින් මට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයාව මේ දාන අවුට්ලට් එකයි ඔයා තව 77 දෙනෙක් ඔයාවත් 78යි මගේ යටතේ වැඩ කරන්නේ. ඉතින් ඒ ඔක්කොගෙම වගකීම මට බාර වෙලා තියෙන්නේ. හරි. මම දැන් වැඩ කරන ගමන් හරි පුතා ඔය ටික දැන් මම දැන් දාපු ටික දැනට දාලා තියන්න. ඔයාගේ ඔය ඩිප්ලෝමා සර්ටිෆිකේට් සර්වම ඒ ටික ඔක්කොම පරිසම් කරලා තියන්න. හැම පැත්තෙම සැක හිතන දේවල් ගොඩක් ආවා. ඉතින් එයා කොහොමරි එම්බසිගේ ඒ වගේම එපොයින්ට්මන්ට් එක කිව්වා. ඉතින් අපි එම්බසියකට ගියා. එම්බසියකනුත් ඇහුවා. ඒ දවසට එන්න කිව්වා. ඉතින් මේක ෆේක් කියලා තේරෙනවා. මේ වගේ ලෝගෝස් පාවිච්චි කරලා මේ වගේ වැරදි කරන ඇත්තටම ඉතින් තමන්ගේ ලෝගෝ එකක් පාවිච්චි කරනවා කියන්නේ ලොකු වැරද්දක්. ඇත්තට මුදල් වංචා ගැන ගොඩක් රජයෙන් කියන්නේ නිවුස් වල එහෙම YouTube වල තියෙනවා. මේකත් ඒ වගේ දෙයක් තමයි. ඉතින් අර මෙයා පොඩි ගාන ටාගට් කරලා ගොඩක් අය මිනිස්සු එකතු කරගෙන එයාගේ ප්‍රොෆිට් එක හදාගන්න කෙනෙක්. ඉතින් අර එක මනුස්සයකින් ලොකු ප්‍රොෆිට් එකක් බලන කෙනෙක් නෙමෙයි. ඉතින් එතකොට කට්ටිය අහුවෙනවත් වැඩි දකින්නේ නැතුව සල්ලි දෙන්න යන්න එපා. ඒ වගේම හරියට විස්තරයක් හොයන්න. දැන් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එකේ මේ වගේ පෝස්ට් එකකුත් නැහැ. සාමාන්‍ය එම්බසි එකනොත් එහෙම අපොයින්ට්මන්ට් දාගන්න බැහැ. ඒ වගේ සැක හිතන දේවල් තියෙද්දි අපි පොඩ්ඩක් බලන්න ඕන. මොකද දැනුමත් තේරුමක් තියෙන කෙනෙක්ට මේ වගේ දෙයක් වෙන්න යනවා නම් පොඩ්ඩක් ඇත්තටම හොයලා ඒකෝ තමන්ගේ channel එක නැත්තම් තව කෙනෙක්ට කියන්න මේ දේවල් මනුස්සයන්ට කියන්න. ඉතින් ලක්ෂ ගත්තත් මිනිස්සු 50ක් අම්මෝ ලක්ෂ 50ක් එයාගේ අතට යනවා. මුද්දට පොඩි වුණත් එයා කරන්නේ වංචාව. 1000ක් 2000ක් වගේ දවසට හොයාගෙන උදාවේල පිරිමහගෙන ඉන්න මනුස්සෙක් ඒ වගේ පවුලක ඒ කියන්නේ ළමයි හිටියොත් අනිවාර්යෙන් ණය වෙලා යනවනේ. තව එකක් තමයි ලෝයට ගෙවන්න සල්ලි නැහැ කිව්වම අපි එයා කියනවා ඔයාලට සල්ලි නැත්තම් කියනවා මම සල්ලි ගෙවන්නලු. ඉතින් ඒ මනුස්සයාට ඒ වෙලේ ලෝයට එයාගේ යාළුවෙක් ලෝය ඒ වෙලේ ලෝයට දාන්න බෑ. එයා මට කියනවා ඔයාට මේ අහල පහල කාගෙන්වත් ණයට ඉල්ල ගන්න බැරි කියලා. ඉතින් සාමාන්‍යයෙන් හොඳ තැනක හොඳට සල්ලි දෙන කෙනෙක් නම් කවදාකවත් ඒ වගේ කතාවක් කියන්නේ නැහැ. කියන කොච්චර ඔපචුන්ටියක් හම්බුණත් ඔපචුන්ටි එකක් දුන්නත් සල්ලි නැහැ කිව්වම සල්ලි නැති මිනිස්සෙට අහල පහලින් ණයට ඉල්ලලා දෙන්න බැරිද කියලා අහන්නේ. ඉතින් ඒ වගේ කතා බහිනුත් අපි දැනගන්න ඕනේ මෙයා මොන වගේද කියලා. මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. ඒ තමයි මගේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා notification on කරන්න. මගේ වගේම ඔයාලගේ live free ගේමක් ගහන්න පුළුවන්. ගොඩක් වැදගත් දේවල් මගේ channel එකෙන් මම ඔයාලට අරන් දෙනවා. ඉතින් මගෙත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා.